අරන් එනවා කිව්වා. අරන් ආවා. සෙකන්ඩ් එපිසෝඩ් එකත් මේ ගේන්න යන්නේ. ෆස්ට් එක මුලින්ම බලලා ඉන්න ඕනේ channel එකෙන් ඈ. අද මේ තියෙන පාලම. තවට අපි ඇවිල්ලා තියෙන්නේ මෙරිමියන් කුලම කියන ග්‍රාමය පහු කරගෙන, කුට්ටම්පොකුණ පහු කරගෙන අනුරාධපුර නගරේ පොඩ්ඩක් ඈතට එන්න ඕනේ. මේ පාරම හරහා දුවන්නේ ලංකාවේ පළවෙනි ජනාවාසය අනුරාධපුර නගරේ ජනාවාසය වෙච්ච ඔයා ගංගාවක් කිව්ව වරදක් නෑ. ඔයා කඩම්බ නඩිය එහෙම නැත්නම් මල්ලටෝයේ ගල්පාල අනුරාධපුරේ තියෙන අද ගේනවා. සබ්ස්ක්‍රයිබ් කරන්න අපිට ගන්න එපා. ආදරේ නම් බලලා ඉවරලා 10 දෙනෙකුට ෂෙයා කරන්න ඕනේ. අපි අරන් යනවා කිව්වා. අපි අරන් ආවා. පළවෙනි එපිසෝඩ් එක දැම්මා හිටා. දාලා හිටා. අපි මේ අරන් ආවට දෙවෙනි එපිසෝඩ් එක මම පැහැදිලිවම කියන්නේ මේ ඉන්නේ පාලමක් උඩ. රජලක කොල්ල හැටියට අපි පොඩ ආඩම්බරයෙන් කියන්නේ මේක ගල්පාල. ගල්පාලම කියන්නේ මේ තනිකර මේ කළු ගලෙන් හදවලා තියෙන්නේ. ඉතර ලංකාව අද ලංකාවට වඩා වෙනස්. අද ලංකාවට වඩා වෙනස් කියන්නේ මේ තියෙන මල්ලටෝය සිංහල භාෂාවෙන් දැන් තියෙන. මේකට අපි ඉතර කිව්වේ දැන් කොළඹ ඇත්තෝ කැලණිගඟට කියන්නේ කල්යාණ නදිය කියලා. මේකට කිව්ව කදම්බ නදිය කියලා. කදම්බ නදිය හරහා ගලන මේ ගංගාව හරහා මුලින්ම එහාට මෙහාට යන්න බෑනේ පීනන් හැම වෙලේම. අනිත් එක තමයි මේ ගංගාව තරණය කරන්න ඕනේ. අපැත්තේ මගේ මේ පැත්තෙන් පේන පූජා නගරයට යන්න. පූජා නගරේ මේ පැත්තේ. මේ ගඟෙන් එහා පැත්තේ මේ ගඟ දිගට විහිදෙනවා. එතකොට යාළුවනේ මේ ගඟ දිගට විහිදෙද්දී ඉතිහාසය අපි ගිහින් බලද්දී නැත්නම් විජය රජුරු ලංකාවට ආවයි කියනවානේ. විජය රජුරු ඇවිල්ලා හිටන් මොකද කියන්නේ? විජය රජුරු කියනවා අර 500 පිරිස එක්ක පැටි පිටුවහ කරනවා. මේ 500 නෙමෙයි තමයි. අර 500ක් කපුම් වලට ගෙන කෙකුවේ. එතකොට මොන ඇවිල්ලා හිටන් ජනාවසුන්නයි කියලා එතන ඉන්නේ. එහෙම පස්සේ ඉතින් පටන් ගත්තාට පස්සේ මේක මේ වෙලෙන්දුන්ට එහෙම යන්න එන්න. ඒ කියන්නේ යන්න එන්න පාරක් නැහැනේ. මේක එන ලොකු පාරම හත්තන් පුරේ පාරම දැන් මේක කරාන විදිහට අවුරුදු දැන් මේක අවුරුදු 18 මාරකට විතර පෙර බලු සත්‍යවන්ත පාලම. එතකොට අටපැත්තේ මේ ගඟ මූඩ කරන්නේ මන්නාර. ගෝකර්ණ තිත්ත, මහා තිත්ත, ගොඩවාය කියලා අතීත වරාය තුනක් තිබෙනවා. ඒ ඊරක් වෙච්ච මන්නාර උඩට වරාය තමයි මේ ගඟ මූඩ කරන්නේ. මේක පුටි ඉවෙයි නම් ඉවෙයිට විතර අගනුවර වෙලා තිබි ජපුර නෙමෙයි. අද තමයි ජපුරා කරනවා. ඉතල මේ අපේ අනුරාධපුරේ තමයි අගනුවර. රජරට අනුරාධපුරේ පුරනවර අනුරාධපුරේ අගනුවර. එතකොට මේ රජු ඒ කාලේ තුන් පාලකයෝ ඒ කාලේ තුන් බැලන්ති කල්පනා කරලා තියෙනවා මේ වෙලෙන්ඩොන් මගින් යන්නේ මිනිස්සු ගඟ තරණය කරන්න පහසුකම් තමයි. අඩ වගේ හයිවේ එක හන්න බෑ. වාහනක් නැහැ. හරක් තමයි වාහන. එක කකුල් එක. ඒක පහසුවෙන් තරණය කරන්න මේ පාලම හැඩුවයි කියලා ඉතිහාස කතාවල සඳහන්. එතකොට අපිට මොකක්ද කීපෙන්නේ දෙන්න පුළුවන්. පළවෙනි එක තමයි ලංකාවේ වෙළඳාම. වෙළඳාම අන්තර්ජාතික සම්බන්ධතාවය විද්‍යාවත් එක්ක සම්බන්ධතාවය එක්ක බලමු. මොකද තරණේ කරගෙන ඇවිල්ලා ගොඩ බැහැලා ඒන ගමනේ
උපාය මාර්ගයක් විදිහට ජන ජීවන උපාය සාර්ථක කර ගැනීම උපාය මාර්ගයක් විදිහට මේ ගල් පාලම හැදුවයි කියලා අපිට උපකල්පනය කරන්න පුළුවන්. අද නම් මේ රටේ මේ ස්ථානයේ ගත්තොත් කරාන වෙල්ල තියෙනවා ඒ වගේම ගතතුවනම වටිලා විශේෂ අවධානය යොමු වෙලා නැහැ. නමුත් හතරාර කර්මාන්තය එහෙම දියුණු කරනවා. විශේෂයෙන් මේ පාලක පන්තියට මම යොදා කරනවා මේ වගේ තැන් අපි ගන්න ඕන. මේ වගේ තැන් උඩට ඉස්සරහට ගෙනවා ගන්න. මේ දැන් මෙතන එන පාර උනත් ටිකක් අර අපි කියන්නේ සබාරි පන්නේ පාරක්. පිටරට මහතුරු නෝනලට ගැලපෙන පන්නේ පාරක්. ඉප්පාගේ දාලා කරනවා හොඳයි. ඒ උඩ යෝජනාව. අද ඉතින් මෙතෙන්ට මේ තාරිකා අපි තව දැනකට අපි යට හිතන් ඉන්නවා. අපි ඒක ඊළඟ එපිසෝඩ් එකේ හෝ මේ එපිසෝඩ් එක දෙක එකට හෝ නාට්‍ය බනාගන්න. මේක කරන් දෙන ඕක තමයි. අපිට මෙතෙන් නම් ඉතින් මේ ඔය ප්‍රවාහන එතකොට අපි දෙකක් දෙම් දීලා මේ ලස්සන තැන් තියෙනවා. මාළුක හැදුන්නේ අනුරාධපුර පීකොප්පිලා ආයතනේ. පීකොප්පිලා ආයතනේ තියෙනවා. එතකොට උදේලා අනුග්‍රහයෙන් අපි ආවේ. ආය දන්න අටමස් ස්ථානයේ නොදන්න හැමතැනමයි බලන්න පුළුවන්. මෙතෙන්ට આવොත්. එන්න මේ පාරට මේ මෙතෙන් එන්න පාර බලුවාම මෙතෙන් එන්න පාර බලුවාම කොල්ලනේ මේ මෙතිපුරක් නෑ පාර ගත්තාම තියෙන්නේ ඕමේන අටමස් ස්ථානයේ වඩායි පාර පැත්තේ ගිහලා උත්තම් පොකුණ තියෙනවා. උත්තම් පොකුණ ගැන වීඩියෝ එකක් ගේනවා. උත්තම් පොකුණ පහු කරගෙන එන්න ඕන ටිකක් දුර. එතකොට පොඩ්ඩක් ධනා කීමකමින් අඩු සීමිත ජනගහනයක් ලස්සන පැත්තක්. ඉතින් මම කිව්වා පටන් ගන්නකොට රජරට හැදුනේ මුලින්ම මේ වගේ හත්තක් තැන්වල ශක්තිමත් පාර රජරටෙන් තමයි ලංකාවේ හැදුනේ. අද ඉතින් ඒවා මොනවා වෙලා දන්නේ. අද ඉතින් අපි ඒවා රැක ගන්න ඕනේ. මේවා රූප බවට ගන්න ඕනේ. මම නම් කියන්නේ අනුරාධපුරේ නගරේ සහ පොළොන්නරුව නගරේ පොදුවේ රජරට මගේ මේ අවසාන පටන් මගේ උත්සාහය රජරට ලෝකුරුමයක් කිරීම. දැන් දීගිරිය විතර ලෝකුරුම පොතට දාලා හරියන්නේ නැහැ. රජරට ලෝකුරුමයක් කිරීම තමයි මගේ එකම අරමුණ. ඉතින් අපි බලමු. වෙන දවසක හම්බෙමු. අපි උත්සාහ කරනවා පුළුවන් තරම් ඉක්මනට මේ වීඩියෝ එකත් සමග ඕනට වෙන එපිසෝඩ් එකක්. ඔව් අස්සට නැගවින් කිච්චහර කතා ගොඩක් තියෙනවා. අටින්ට ගන්න. මම අඩු පැට්ටුවට පුරා වෙන පොඩ. නගරම අපේ අනන්ටට ආවේ බලන්න. අකුඹරා බැඳලා, හාර බැඳලා. මේ කුවාය කරේ දාන තමයි අපේ අත්තලාම ගියේ. එහෙනම් අයිබෝන්ට අපි අයිබෝන් නන්න රජ රට නොදැක්ක පැත්ත අරගෙන අපි අද එළිනවා උත්තම් පොකුණ පාරේ. වන්දසය පැත්ත කරගෙන යනකොට ඔබට පේනවා ඇති මේ තියෙන්නේ හිටන් මේ ඇවිල්ලා සෑහෙන දුරට කැණීමක් කරපු කැණීම් භූමියක් හිටන්. ඒ කියන්නේ මේ ඔබට පේනවා මේ අස්ථාවශේෂයන් ගල් පඩි කොට ගල් අර කැබලි ඒවා මේක කියන්නේ දැනට තියෙන කොටසක දැන් අපි මම මේ හිටන් ඉන්න පොළොවට මේ මං පය ගහලා ඉන්න පොළොවට අඩි 15කට 20කට යටින් අනුරාධපුර පැරණි නගරයක් තිබ්බා කියලා උපකල්පනය කරන පුරාවිද්‍යාඥයෝ. ඒ නිගමන තහවුරු කිරීමක් තමයි මේක සිද්ධ කරන්නේ. මේක මේ නගරේ පුරාවටම පැතිරිච්ච භූමියක් කියලා තමයි එයාලා උපකල්පනය කරලා මේ කැණීම් වලින් හොයාගෙන තියෙන්නේ. ඉතින් මේක එක්කෝ විශාල දැන් අපි ගත්තොත් තුවර වැව, තිසා වැව, පසවත් කොළම වැව වගේ වැව් ගොඩාක් තියෙනවා. ඒ වැව් ජලාශ ආදිය තීර්ථ කරගෙන භූකම්පනයක් හෝ හේතුවෙන් මොකක්කෝ හේතුවෙන් ජලය විශාල ලෙස ගලා යන අමුවේ නගරේ යට වූවාද මේ නගරේ එහෙම නැත්නම් වෙන යම් හේතුවක් මත ජනාවාස විනාශ වූවාද ඉතින් අපිට උපකල්පනය කරන්න අමාරුයි. ඉතින් ඇත්තට උපකල්පනය කරන්න අමාරුයි. විවිධ උපකල්පන තියෙනවා. කොහොම නමුත්
එක උපකල්පනයක් පැහැදිලිව සිද්ධ කරනවා. ඒ තමයි නොදොත්තු රජරට අපිට සතුටින් කියන්න පුළුවන් නොදැක්ක පැත්තක් විදිහට පෙන්වලා දෙන්න පුළුවන්. මේ තියෙන කොටස දිහා බලනකොට ආයිවා යාළුවනේ මේ අනිවාර්යෙන්ම නගරයක් අඩි 15කට හෝ 20කට යටින් තිබිලා තියෙනවා. කොහොමද? පොළොව යට නගරයක් තිබිලා තියෙනවා. අපිට පොළොව උඩ නගරයක් පවත්වාගෙන යන්න අමාරු වෙලා තියෙනවා අද. ඒක තමයි අපිට ඕනේ. මේක ලෝකෙට අරන් යන්න. කොහොම හරි රජරට මේ පුණ්‍ය භූමිය මේක කකුසඳ කෝණාගම කාශ්‍යප ගෞතම සිව්බුදුවරු ස්පර්ශ කරපු භූමිය, පාස්පර්ශ කරපු භූමිය අනිවාර්යෙන් මේක ලෝකුරුමයක් කරන්න ඕනේ. ඒකට දරන මහන්සියක්. ඉතින් අපි වෙන දවස් කාම්මු තවත් කොටසකින්